Welcome back. kita mau pedal lagi mbak. Thank you. Kita pinne miris ada වැලිගම. Betul kan? Betul. Perhatian gila. අද අපි හයික් යන්නේ මේ යන්නේ ටූර් ට්‍රිප් එකක් මාතර. අද වෙන යන සෙට් එක නෑ. වෙන යන අලුත්ම දෙන්නෙක්. අලුත්ම දෙන්නේ කලුපු මුණු දෙයක් තියෙන්නේ. අද ලකීට සනාට ඉඳුවරට එක එක ප්‍රශ්න හින්දා එන්න බැරි වෙනවා. නිවාඩු නෑ එක එක පොඩි කේස් හින්දා. කරන්න දෙයක් නැහැ. ඉතින් අද අපි සෙට් එක තමයි යන්නේ. ෆැමිලි ට්‍රිප් එකක් වගේ තමයි යන්නේ කොහොමද කියන්නේ. අපි ගෙදර කට්ටියත් යනවා. හයික් නෙවෙයි යන්නේ. වීඩියෝ එකකින් ඔයාලට තේරෙයි කොයි වගේ ට්‍රිප් එකක්ද අපි යන්නේ කියලා. එහෙනම් අපි ඉස්සරහට සෙට් වෙමු. A few moments later. අපි දැන් තමයි මෙහෙන් පිටත් වෙන්න හදන්නේ. දැන් 6යි ඉස්සර විතර ඇති. මං හිතන්නේ සෙට් වෙමු. ඉන්නේ අද යන සෙට් එක අලුත් මූණු දෙකක්. අලුතෙන් සෙට් වුණ මෙම්බර්ස්ලා දෙන්න කලින් ඇවිල්ලා තියෙන ඔය ගම්වලට ඇවිල්ලා තියෙන. මේ ඉන්න කපු මහතා දැන් තමයි යන්නේ. අපි යන ගමන් සෙට් වෙමු පොඩ්ඩක් වෙලා ගියා. ඒ හින්දා දැන් තමයි යන්නේ. විතරයි කපන්නේ. අපි දැන් ඉන්නේ භාවනල්ලේ. අපි දැන් තමයි කඩු ගන්නවට ආවේ. අපිට කලින් වීඩියෝ ක්ලිප් එක ගන්න බැරුණා. අපිට නින්ද ගියා අතම කිව්වා. ඒ හින්දා වීඩියෝ නැහැ. අපි දැන් ඉස්සරහට දෙන්නම් වීඩියෝ ටික. අනිවාර්යෙන්. එහෙනම් ඉස්සරහට තලගුලියක ඉස්සරහින් ඉන්නේ අපි. ඉදාසේ තලගුලි. තලගුලියක් නම් හම්බුනේ නැහැ තාම. ඇකලේලා. මෙයා වෙනම ලෝටික. දැන් ඉන්නේ වරකා පොළ. අපිට ඉදෝරව මතක් වෙනවා. මොකද අපි ඉදෝර ගන්න හිටියේ මෙතනින් අද. පොඩි ගේස් අපේ ප්ලෑන් කුඩුවෙන්ද වහිනවා. එතකොට මේ කේස් එක දෙන්නේ ලිතු පෙන්නන්න පොඩ්ඩක් කෙලිය. ආය වහින එකත් වහිනවා දෙනවා ලෝ. කොට සත්ත පඩියෙන්න. අපි දැන් බයේ ඉන්නේ අපේ ප්ලෑන් එක වැටුණොත් ඉතින් ඉවරයි. මයින්ඩ් එක රිලැක්ස් කරගන්න මේ යන්නේ. ඒකෙල්ලත් අපිට ගේ ඇතුළට වෙලා ඉන්න වෙයිද කියලා බය. ගේ ඇතුලේ හොටෙල් එකේ ඉන්න වෙයි කියලා තමයි අපිට බය. ටයර් ඔක්කොම ඉවරයි. අවුලක් නැහැ. අපි බලමු මොකද වෙන්නේ කියලා. පොඩ්ඩක් එකල මට මේ සරම ගන්න දිවර ආලියත් වෙන්නේ. ගන්න ඒතර අර තේජස් පේනවනේ මම. 1, 2, 3, un pasito para adelante María, 1, 2, 3, un pasito para atrás. අපි දැන් තමයි ගාල්ල ටවුන් එකට ආවේ. Few inches later. අපි දැන් තමයි ආවේ. අපි නවතින දැන්ට. රෂෙන්ලා කවුද? අපි නැන්දලාගේ ගෙදරට. රෂෙන්ලාගේ නැන්දලාගේ ගෙදරට අපි දැන් තමයි ආවේ. දැන් වෙලාව කීයද? දැන් වෙලාව කීයද? අපි දැන් තමයි ආවේ. දැන් වෙලාව 1:32. අපි ආවේ එහෙන් උදේ 6ට 6 මාට විතර ආවේ. උදේ 6 මාට විතර ඇවිල්ලා 1:40 තිරුණා අපිට එන්න මෙහෙට. අද අපි නවතිනවා. අද නතර වෙන්නේ මෙහෙ. අපි ඉන්නේ අපේ කොල්ලෝ ටික අද ඉන්න තැන විලා එක. අද අපි මෙතන තමයි නවතින්න ඉඳන් ඉන්නේ. මේක අපේ නැන්දලා ගෙදර. ඒ මාරම ලස්සනයි. ඒ ෆැමිලි එකයි. මෙතු එතකොට හෂාර උදාර තේනුක අපේ තව ෆැමිලි එකේ අංකල් කෙනෙකුයි ඇන්ටි කෙනෙකුයි ආවා. ඒ ටික මේ තියෙන එක අයිස් ඉස්සරහා තියෙන view එක මාරම ලස්සනයි. අපි දැන් තමයි
තමයි නැගිටලා මොන හොවුද කියලා. දැන් යන්න ලෑස්තිලා අපි මිරිස්සේ. අපි දැන් යන්නේ වල්ගමට. වල්ගමට යන්නේ. මේ දෙන්න වල්ගම. අපි ආවා කාර්යසකට පොඩි බඩුවක් ගන්න. ගෙදරකට යද්දි නිකන් යන්න බෑ. හරිනේ මිනිස්සු කියන කොරම කියලා එනවා. මොකද අර මම්ම යනවා මම්මගේ වාසිය දැන් අපිට කන්න ඕන. මගේ වාසිය ගිහිල්ලා දැන් අපි දිනට බුදුමහා. අපි කන්න මොන හරි ගන්න ආයේ මම්මට ගියා. මම්ම චොක්ලට් එකක් ෆෘට් එක මේ ෆෘට් එක නෑ මට මේක සාක්කුවේ දාගන්න. ඕකයි තව එකක් ගන්න. ඈ මේක මටද? ගෙවල් දෙකකට ගන්න. ඒවල් දෙකකින් කේක් දෙකයි. මම්ම අපිට රෝල් වරන් දෙනවා. අපි ගත්තා කේක්. අපි ගත්තා බඩු. බඩු ගත්තා. දෙන්නට රෝලෝ ගත්තා. රෝලෝ වෙනන්නේ නේද? අපි රෝලෝ ගත්තා. ළඟින් ගත්තා. කේක් ගත්තා. දුන්නු ගත්තා. මේ අපි ඉන්නේ වල්ගම. නිලියක් කියනවා මේ අනිත් මාවලා ගෙදරට මාවලා කියන්නේ අපේ පුංචි ආච්චිලාගේ පුතාලා ගෙදරට. ආයි මේ ස්ටුඩියෝ ලාක් ඉඳලා අපි මිරිස්සර යනවා. ආයි අපි කන්න ආවා. දැන් තමයි උදේට කන්නේ අපි. One eternity later. Hi guys. අපි ආවා මිරිස්සේ බීච් එකට දැන් උදේ ඉඳන් ඇයිදලා ගෙවල් වල ගිහිල්ලා එපා වෙලා බැරිම දැන් ආවා බීච් එකට. බැරි මෙතන ආවා තමයි බීච් එකට. මෙතන නම් ලොකේෂන් එක නයිස්. ඔයාලට පෙන්නන්නම් දැන් අපි බීච් එක. ආලා කරලා අවසාය චේන්ජ් එකක් දාගෙන ගියා ෆොටෝස් ටිකක් ගන්න. මාරම ලස්සන ප්ලේස් එකක්. ලස්සන රෙස්ටුරන්ට් එකක් තියෙන මේක මාරම ලස්සනයි. Ella es una mujer especial como caída de otro planeta. Ella es un laberinto carnal que te atrapa y no te enteras. Así es María, blanca como el día. මාතර කියන්නේ වෙනම් පැත්තක්. මාරු චිල් ආය ආගන්තුක සත්කාර නම් නයිස්. කිසිම දෙයකින් අඩුපාඩුවක් කරේ නැහැ අපිට. අපි ගොඩක් ඇවිද්දේ බීච් සශේල්ලගේ මේ නෑදෑගෙවල් වල ගිහිල්ලා ඒකට එක්ක පොඩ්ඩක් කතා කරලා මේව කරලා අපි අද කියන්නේ ඊ අපි එද්දි මෙහෙට රෑ දවල් වුණා. දවල් ඇවිල්ලා අපි ගියා මෙතන ළඟ බීච් එකට ගියා. ඒක අපි ඊතරම් සෙට් උන්නේ නැහැ. අපිට වීඩියෝ ටිකක්වත් ෆොටෝස් ටිකක්වත් ගන්න. Lost in the words that we scream. I don't even want to do this anymore. 2 hours later. Yo guys, අපි මේ තුන්වෙනි දවස අද වැලිගම ඉන්න අන්තිම දවස් අපි අද යනවා මෙහින්. අපි යනවා අපි කොහෙටද? අම්බලන්ගොඩට යනවා. අම්බලන්ගොඩ. කොලාම දැන් හැඩ වෙන ගමන් ලෑස්ති වෙනවා. මේ ඉන්න දෙන්නේ ඩොල්ලා දෙන්න. සුදු ඩොල්ලා දෙන්න. උනිත්තන. අපි යනවා එහෙනම් අම්බලන්ගොඩ. දැන් මාතරනේ මේ කොහෙද? 2 hours later. යෝ බ්‍රෝ. අපි ආවා අම්බලන්ගොඩට. බාබැලියේ යනවා දැන් බාබැලියේ. අපි ආවා අම්බලන්ගොඩ ලොකු තාත්තලා ගෙදරට. පිපික් දැන් අපි බලන්නේ අද මෙහෙ නවතිනවද නැත්නම් හොටෙල් එක බුක් කරලා හොටෙල් එකේ නවතිනවද කියලා. ලොකු තාත්තලා ගෙදර නම් තියෙන්නේ මෙතන ළඟ. අපි ඇවිල්ලා ඉවරලා දැන් පොඩ්ඩක් ගමේ වටයක් දාන්න ආවා අපි. ඇවිල්ලා නැති ඉන්න කලින්. එල්ලා අපිට බයිසිකලයක් හම්බුණා. අපි යන්නේ බයිසිකලේ. අම්මා යන්න මේ වාහනේ. යන්න දෙකයි.
පාගන්න එක. කයි තීට්ටු කුඩ යනවා. රජකාරේ දරුවන් දීපු එකක්. හායි. හායි. ඉතර අවුතයිලු. ඔව් කකුල් දෙකෙන් හායි කියන්නේ. එලකිරි මචං. පොඩ්ඩක් මූත්තගේ අර පේනවනේ. රසෙන්ලගේ තාත්තගේ නෑදෑ කට්ටිය. කට්ටිය දැන් සෙට් වෙනවා. පේනවාද ඒ කට්ටියට? මෙතනත් මාර ලස්සනයි මේ. එනම ලස්සනයි. රොටේ ගහන්නේ මම බලුවා. අපි අද ඉන්නේ අකුරල නවතින්න අකුරල හොටෙල් වල නවතින්න ගියාට හොටෙල් වල නවතින්න බෑ මොකද අපේ ලොකු තාත්තා කේස් එයා කැමති නැහැ නවතින්න. ගොඩයි අත් කරයි. අපි නතර වෙන තැන අපි පස්සේ වෙන්නමු. නතර වෙන තැන අපි පස්සේ වෙන්නන්නම් අද ගෙදර නවතින්නේ. රසෙන්ලගේ ලොකු තාත්තලාගේ. ලොකු තාත්තලා ගෙදර. මට ආයෝනා නුඹ ගාව ඉන්නෝනා කාලෙත මුල් ප්‍රේමේ නම් ආයේ නොවේ කියා මට ආයේ නුඹෝනා නුඹ ගාව ඉන්නෝනා. guys මේ 4 වෙනි දවස අදට ඉන්න බෑ. අදට බෑ. අද අපේ අසනීප තත්ත්වය හොඳ නැහැ. එහෙනම් අපි යන්න තීරණය කරා. දැන් ඉන්නේ අම්බලන්ගොඩ. අම්බලන්ගොඩ ඉඳන් තමයි අපි යන්න හදන්නේ. අදට දවස් 4යි. ලස්සනට ගෙවුණා හැබැයි දවස් 4. ඔක්කොලාටම කොල්ලොඩිකට සනීප නැතු ඉන්නේ. ඉතර හම්බුණා හොඳට. අරවට පොඩ්ඩ තියනවා නම් එච්චරයි. අරවට. ඒකත් උනා අපි හොඳට එන්ජොයි කරා. මයින්ඩ් එක රිලැක්ස් කරගන්න එනටම පුළුවන් වුණා. බරු කියන්න ඕනේ මේ මිනිස්සු ආගන්තුක සත්කාර සීනේ. හිත හොඳ මිනිස්සු කියලා තා කියන දින මාතර දකුණු කියන්නේ එන හොඳ පැත්තක් හැබැයි අනිත් පැත්ත නම් අනිත් පැත්ත තමයි මං හිතාවේ එහෙම. අපි බීච් සයිඩ් තුනකින් නෑවා. ඒ තුනම මාර ලස්සන ලොකේෂන් ලස්සනයි. ලොකේෂන් ටික ඊයේ ගියප එක මාර්ම ලස්සනයි. මේ ඒක තමයි ලස්සනම තිබේ මේ. අපි ගියේ මිරිස්සයි අම්බලන්ගොඩයි ආයේ මේ වැලිගම මොද්දෝ ඒක නයි එච්චර ලස්සන නෑ. අපි ගියපු දවසේම ගියපු මහන්සියටත් එක්ක ගිහින් නික පොඩක් බහැලා හිටියේ. අපි මේ මතන කියන්න ඕනේ ඒ ගොඩාක් දුර ඒක වෙයි ගොඩාක් දුරට 150ක් විතර මේක තියෙනවා. බලමු අපි ඊළඟට මේ වගේම ලස්සන vlog එකකින් සෙට් වෙමු. එහෙනම් guys සර්ණයි පැලිස්සෙන් 1, 2, 3, un pasito para adelante María, 1, 2, 3, un pasito para atrás.